මේ ඉන්නේ පිළිමතලාවෙන් බේරගත්ත බව්වා. මෙයාට ගහලා තිබුණානේ මෙතන ඉදුමක් තියෙනවා තැල්මක් වගේ. අපි දැන් පශු වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ගෙනාවා. සමහර මිනිස්සු ඉන්නවා මිනිස්සයා කියන නමටවත් සුදුසු නැති. මෙතන දොයියගෙන ඉන්න බව්ව පේනවද? ඔන්න බලන්නකො කරන දේ. එයාට හොඳටම ගහනවා. මේ මිනිස්සයා හැමදාම මෙහෙම කරදර කරනවලු, එයාව හප්පන්න හදනවලු, එයාව මරනවා කියලා තර්ජනය කරනවලු. මේක අහන් ඉන්න බැරුව මම ගියා පාන්දර මෙයාව හොයන්න. මට බව්ව ගන්න තත්ත්වයක් තිබුණේ නෑ. බේරගෙන ගොඩාක් දෙනෙක් හිටියා. ඒත් මට එයාව හොයන්න යන්නම හිතුණා. ඔය ඉන්නේ අයිනකට වෙලා. ජීවිතේ කවදාවත් දැකලා නැති වුණත් එක ආදරෙන් කතා කරපු වචනයකට එයා හැසිරෙන්න හැටි බලන්නකො කොච්චර අහිංසකද යාලා. ඇයි යාළුවෝ මෙහෙම රිද්දන්නේ? ඔය අප්පා කවුද ගහන්නේ ආඩ නරක එකකෝද? යන්න අපි අයියෝ මෙතන ඉන්නේ නෑ. අයියා තවත් එයාට මෙතන ඉන්න වෙන්නේ නැහැ. ගුටි කන්න වෙන්නේත් නැහැ. මෙයා හිටියේ පිළිමතලාව ටවුන් එකේ. ඒ අවට අයත් දන්නවලු මෙයා නිතර ගුටි කනවා කියලා. ඉතින් මේ අහිංසක දුක් වේදනාව බඩගිනි කියාගන්න බැරි අසරණයන්ට අත උස්සන රිද්දන තුවාල කරන අයට සෝබා දහම දඬුවම් දෙයි. මොකද අපිට වගේම මෙයාලටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. හුස්ම ගන්න අයිතියක් තියෙනවා. ඒක උදුර ගන්න කාටවත් අයිතියක් නැහැ. මෙයාගේ ලොකු ඉදිමමකුත් තියෙනවා. පුළුවන් ඉක්මනින් පශු වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් අරගෙන යන ගමන් තමයි මේ. එයාට හිතා ගන්න බෑ මොකද්ද මේ උනේ කියලා. කවුරුත් නොකරපු විදිහට එයාව තුරුල් කරන් යනකොට එයා බලනවා ඇති මේ මොකද උනේ කියලා. සුදුමැණික. සුදුමැණික. අනේ ඉතින් සුදුමැණිකගේ කටේ දතුත් නැහැ. හරි වයසයි එයා. ගොඩක් ගත්තා ඔයාට. මොනද ඕනි? බිස්කුට්. බඩගින්න හින්දා බෙහෙත් වල ගෙන යනකම් පොඩි පොඩි දේවල් ටිකක් අරන් දුන්නා. රට වටේම බවුව පූස බේරන්න යනකොට හැමදාම කැඩෙනවා වගේම වාහනේ උන්න අබලන් කැඩෙනවා. ඒ වුණාට ඉතින් ඒකට සැලුන්නේ නැහැ. මෙයා පොඩ පාරි බස්සලා හැමතැනම පෙන්නවා. අර ඒ වගේ නෙවෙයි ගස් කඳු තියෙනවා. මෙයා මේ මාතරේට යන්නේ බෙහෙත් ගන්න. කොහොම හරි ඔන්න අන්තිමේ ආවා. දැන් ඉතින් තියන්නේ මෙයාගේ සම්පූර්ණ පරීක්ෂණ ටික කරන්න, ලේ පරීක්ෂා කරන්න, බලමු මොකද යාට වෙලා තියෙන්නේ කියලා. අර කෙනා නිතර ගහන නිසා මෙයාව ටිකක් ඉදිමිලා ඉන්නේ. රිදෙනම ඇති කියන්න බෑනේ. මෙයා ටිකක් වයසයි. දැන් අපි පොඩ්ඩක් චෙක් කරා. අර මෙන්න මෙතන තියෙනවා. මෙතන තමයි යාට වැදිලා තියෙන්නේ. මෙතන ඉදිමමක් තියෙනවා. මේ පැත්තට වඩා මේ පැත්තේ ඉදිමිලා තියෙන්නේ. ඒකවට මේකට අපි ට්‍රීට්මන්ට් කරනවා. එයාට එතන පේන් එකක් තියෙනවා. තාම නම් එයාට කන දුන්නට කෑවේ නැහැ. ඒක සමහර විට මේ පේන් එකත් එක්ක කෑවේ නැහැ වෙන්න පුළුවන්. එතකොට ඒකට අපි ට්‍රීට්මන්ට්ස් යනවා. අපේ අතක් කොහේ හරි වැදුනත් කොච්චර රිදෙනවද? හැමදාම ගුටි කන්නේ මෙයාට කෑම කන්නවත් උවමනා වුණේ නේද? සමහර වෙලාවට කොච්චර හිංසා වෙලා තිබුණත් එයාලා අයම මිනිස්සුන්ව විශ්වාස කරනවා. ඒ තරම් එයාලා අහිංසකයි. බබුන් කාලේ හිටියා සෝතමෝල සිකොල්ලා. ටිකක් විතර වයස කොල්ලෙක් හින්දා මම එයාට නමක් දැම්මා රත්නේ කියලා. රත්නේ හරිම හොඳයි. හරිම අහිංසකයි. ඉතින් මම එයාට ගයක් හොයන්න සෑහෙන මහන්සි වුණා. හැමෝම හොයන්නේ බූල් බව්වෝ, ලස්සන බව්වෝ, පොඩි අය. හැබැයි රට වටේම හොයලා මම ආදරණීයම තැනක් හොයාගත්තා. ලංකාවේ බව්වෙක් ඉන්න පුළුවන් සුපිරිම සැප සම්පත් තියෙන තැනක්. ඉතින් අපායෙන් දිව්‍ය ලෝකෙට යනවා වගේ තමයි කොල්ලා. පිළිමතලාවේ හිටපු එයාව බේරගෙන මාතලේන ගෙනාවේ. ඊට පස්සේ එයා මාතලෙන් මේ යන ගමන් කොළඹට. ඉතින් එයාට මම චූටි දේවල් ටිකක් ගත්තා. වෙනද වගේ ලොකු දේවල් දෙන්න හැකියාවක් තිබුණේ නැහැ. මගේ ළඟ තව බෙහෙත් කරන ගොඩක් ඉන්න හින්දා. ඉතින් ඔන්න යාගේ ගෙදරට ආවා. කොයිනේ? දැන් ෂොක් එකකින් නෑ. දුල ගමලා ඊ ගෙනාවලු වාදනයක් ගෙනාවාට. බයියන් හදලා තියෙන්නේ. ඉනාල තමිස්. Thank you අක්කියනේ. ගොඩාක් පිං අනේ. හරියදී. කොහොමද? ආවන්ද ගෙදරින් ඉන්න? අපි ගෙදරින් ඉන්න නැද්ද?
කොල්ලා හොඳටම ලැජ්ජ වෙලා ඉන්නේ. මේක වොයිස් කරන්න බැරි තරම් මට සතුටුයි. මටත් වඩා ගොඩාක් හොඳට ඒව බලා ගන්න පුළුවන් තැනකට මට දෙන්න පුළුවන් වුණා. එයා ගෙන්නත් එහෙමත් විදලයි මම දුන්නේ. මේ ගෙදර තව බව්වෙක් ඉන්නවා. ඉතින් මෙයා බලන්නකො සැප කොට්ට දාලා මේ ලස්සන ගෙදර ඇතුලේ එයාට මෙතනින් එහාට ජීවත් වෙන්න පුළුවන්. මෙතනින් එහාට යාට කෑම කන්න නෑ, ගුටි කන්න වෙයි, බඩගින්න ඉන්න වෙයි, එහෙම ප්‍රශ්න නෑ. දන්නවද මේ ලෝකේ අර වගේ නපුරු මිනිස්සු වගේම මේ වගේ ආදරණීය මිනිස්සුත් ඉන්නවා. ඉතින් මම ඔන්න හොඳ ඉදිරි තමයි රත්නෙට සමදුන්නේ. සත්නී හලෝ. ආයෙම දවසක කියන්නම් බලන්න. ඔය hina මූණ පුරවන් ඉන්න දත් නැති කටු පුරාවටම රත්නේ. ආදරණීය අක්කටත් එයාලගේ ගෙදර හැමෝටමත් ගොඩාක් පින් සිද්ධ වෙනවා. කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි මගෙන් බේරගත්ත 100,000 ගණක් කතා ඇතුලේ හිටපු තවත් එක අහිංසකයෙක්ගේ කතාවක් නිමා වුනේ. ඉවරයි කිව්වට ඉවරම නෑ. මේ බලන්නක එදායින් පස්සේ ආස අපිට දොයි කාලා බිල ඉන්නවා. හරි කෝලම් තියෙන්නේ. සෙල්ලම් කරනවා. රජතුමා වගේ තමයි ඉන්නේ. මේවා දකින්න වහනවා තරම් සතුටක් තවත් කොයි